අපි අද කතා කරන්න යන්නේ ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් ජීවිත රක්ෂණ ඔප්පුවක අනුග්‍රාහක කාලය කියලා එකක් තියෙනවා සහ ජීවිත රක්ෂණ ඔප්පුව අප්‍රාණික වෙනවා කියලා දෙයක් වෙනවා. මේ මොකද්ද අනුග්‍රාහක කාලය සහ මොකද්ද ජීවිත රක්ෂණ ඔප්පුව අප්‍රාණික වෙනවා කියන එක බලමු. අපි ජීවිත රක්ෂණ ඔප්පුවක් ලබාගත් පස්සේ අපි හිතමු උදාහරණයක් විදිහට සිරිපාලකේ ගන්නවා සිරිපාල රක්ෂණ ඔප්පුවක් ගන්නවා ජීවිත රක්ෂණ ඔප්පුවක් සිරිපාලකේ රක්ෂණ වාරික ගෙවන්න තියෙන්නේ අපි හිතමු 3/10 වෙනිදා සිරිපාලකේ යම්කිසි හේතුන් ටිකක් ඉඳන් මෙන්න මේ දිනේට ගෙවා ගන්න බැරි අවුලයාගේ රක්ෂණ මාර්ගය මෙන්න මේ රක්ෂණ මාර්ගයේ ගෙවා ගන්න බැරි වෙච්ච දවසේ ඉඳන් ඉදිරියට පුතේ රක්ෂණ ආයතනයේ විසින් ඥාන දෙනවා රක්ෂණ වාරිකයේ ගෙවන සහනදායී කාල සීමාවක්. අන්න ඒ රක්ෂණ වාරික ගෙවන්න දෙන සහනදායී කාල සීමාවට පුතේ අපි කියනවා අනුග්‍රාහක කාලය කියලා. අනුග්‍රාහක කාලය කියලා. එතකොට පුතේ මෙන්න මේ අනුග්‍රාහක කාලය වෙනස් වෙනවා රක්ෂණ ඔප්පුව ගෙවන කාලය. නැත්නම් රක්ෂණ ඔප්පුවේ වාරික ගෙවන කාල සීමාවත් එක්ක දවස් 15 සහ මාසයේ විදිහට වෙනස් වීමක් වෙනවා උදේ මේ රක්ෂණ ඔප්පුව ගෙවින් කරන කාල සීමාවත් එක්ක. ඒකට අනුග්‍රාහක කාලය කියන්නේ අදාළ දිනට මේ සිරිපාලට රක්ෂණ වාරික ගෙවා ගන්න බැරි වෙච්ච නිසා ඉදිරියට එයාට වාරික ගෙවන්න දෙන සමාදාය කාලයකට කියනවා අපි අනුග්‍රාහක කාලය කියලා. මේ සිරිපාලට පුතේ මේ දවසටයි අනුග්‍රාහක කාලයයි දෙකටම රක්ෂණ වාරිකේ දාගන්න බැරි වුණොත් පුතේ මේ රක්ෂණ ඔප්පුව පුතේ අප්‍රාණික වෙනවා. අප්‍රාණික වෙනවා. පුතේ රක්ෂණ ඔප්පුවක් අප්‍රාණික වෙනවා කියලා කියන්නේ අනුග්‍රාහක කාලය තුලත් ගෙවන්න දෙන කාලය තුලත් ඔයාට රක්ෂණ වාරිකේ දාගන්න බැරි වුණොත් එහෙම ඔයාගේ රක්ෂණ ඔප්පුව පුතේ අක්‍රීය තත්ත්වයකට පත් වෙනවා. නැත්නම් ක්‍රියාකාරී තත්ත්වයෙන් එහාට යනවා. මේක කියනවා පුතේ රක්ෂණ ඔප්පුවක් අප්‍රාණික වීම කියලා. එහෙනම් පුතේ රක්ෂණ ඔප්පුවක අනුග්‍රාහක කාලය කියන්නේ ඔයාට වාරික ගෙවන්න තියෙන දවසට ගෙවා ගන්න බැරි වුණොත් ඉදිරියට ගෙවන්න දෙන කාලය සහ එදාටත් ගෙවා ගන්න බැරි වුණොත් ඔයාගේ රක්ෂණ ඔප්පුව අක්‍රීය වෙනවා. කියනවා පුතේ රක්ෂණ ඔප්පුවක් අප්‍රාණික වෙනවා කියලා.